Hi, welcome back to my YouTube channel. ඔන්න මම අදත් ආවා ඔයගොල්ලන්ට vlog එකක් අරගෙන කාලෙකට පස්සේ. ඉතින් මේ vlog එකේ මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවේ අපි Costco එකට ගිය දවසක්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපේ Costco vlog එක බලන්න. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් මේ vlogs අරගෙන එන්නේ කාලෙකට පස්සේ vlogs ගොඩාක් තියෙනවා ඔයගලන්ට ඉස්සරහට අරගෙන එන්නත්. ඉතින් පහුගිය දවස් ටිකේ මායි බබයි දෙන්නම චුට්ටක් අසනීප වුණා. ඉතින් මේ දවස්වල weather change එකත් එක්ක පොඩ්ඩක් අසනීප වෙනවා කට්ටිය. ඉතින් ඒක හරිම සාමාන්‍යයි. ඉතින් මේ වගේ මම අසනීප වුණ එකට වැඩිය ඉතින් චුටි බබා අසනීප වුණ හින්දා චුට්ටක් හැම වැඩම නවත්තලා යාට පොඩ්ඩක් ෆෝකස් කරලා යාව කොහොම හරි සනීප කරගන්න උනා. ඉතින් බබාගේ වැඩත් එක්ක මට කිසිම වැඩක් කරගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒක හින්දා මම vlogs හදන වැඩෙත් චුට්ටක් නවත්තලා දැම්මා. ඔන්න දැන් ආපහු මම මේ ටික හදලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවා. මොකද වීඩියෝස් ගොඩාක් තියෙනවා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. ලස්සන vlogs ගොඩාක් මම හිතනවා ඔයගොල්ලෝ ඒ හැම එකටම කැමති වෙයි කියලා. ඉතින් ඒ අතරේ මේ අපි Costco එකට ගියපු දවසක කරපු වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා මේ shopping වීඩියෝ එකටත් මේ shopping vlog එකටත් ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. මොකද ඔයගොල්ලෝ මගේ කලින් shopping vlogs වලටත් කැමති වෙලා කමෙන්ට් කරලා වීඩියෝස් බලලා ගොඩාක් අය වීඩියෝස් බලලා තිබුණා. ඉතින් ඒක හින්දා තමයි මම මේ Costco vlog එකත් ඔයගොල්ලන්ට share කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් හැමදාම Costco එකට එහෙම යන්නේ නැහැ. අපි regular customers ලා නෙමේ Costco එකේ. සාමාන්‍යයෙන් Costco එක කියන්නේ ටිකක් ලොකු bulk items තියෙන warehouse එකක්. සාමාන්‍යයෙන් අපි ලංකාවේ කියනවා නම් wholesale තියෙන්නේ. එන් බඩු එක ජාතියකින් අපිට ගොඩාක් ගන්න වගේ discounted price තියෙන. ඉතින් ඒ වගේ place එකක් තමයි Costco එක කියන්නේ. ඉතින් Costco එකේ සාමාන්‍යයෙන් items ගොඩාක් තියෙනවා. එක varieties වලින් තියෙනවා. කෑම ජාති, ඇඳුම්, ඒ වගේම electronic items, බෙහෙත්, එතකොට cosmetics items ඒ වගේ හැමදේම තියෙනවා. ඉතින් ඒ වගේම තියෙන ඒ වගේ ටිකක් quantity එක වැඩි. අපි Walmart එකෙන් එකක් දෙකක් වෙනම ගත්තට එතන සාමාන්‍යයෙන් බන්ඩල් එකක් වගේ අපිට ගන්න තියෙනවා. ඉතින් මම මේ ඔයගලන්ට Costco එකේ සාමාන්‍ය ස්වරූපය තමයි මම ඔයගලන්ට මේ කිව්වේ. ඉතින් Costco එකට අපි හැම වෙලේම යන්නේ නැති වෙන්න හේතුව තමයි මෙන්න මේක. ඉතින් මොකද ඒගොල්ලන්ගේ මේ තියෙන අර හැම item එකේම ටිකක් ලොකු packs නේ තියෙන්නේ. අපි එකක් ගන්න ඕනි දෙයකට තුනක් විතර අරගෙන තියාගන්න එක අපි තේරුමක් නැති හින්දා. ඉතින් අපිට අර කලින් experience කරලා තියෙනවා ඒගොල්ලන්ගේ බඩු ගෙනල්ලා ඒවා ටිකක් ලොකු ඒවා හින්දා අපි දෙන්නේ පාවිච්චි කරන්න ටිකක් කල් යද්දී ඒවා සවුත්තු වෙනවා. ඉතින් අපිට චර ගොඩාක් ගෙනල්ලා තියාගන්න ඕනේ නැති හින්දා අපි හරිම රෙයාලි තමයි Costco එකේ shopping කරන්න අපිට අවශ්‍යම දේවල් වලට. ස්පෙෂලි ඔය විටමින් වර්ග එහෙම නැත්නම් Costco එකේ තියෙන චීස් එකක් ලොකු චීස් බා එකක් අපි ඒක ගන්නවා. ඊට අමතරව සාමාන්‍ය ස්පෙસિෆික් items ටිකක් තියෙනවා අපි Costco එකෙන් ගන්න. ඉතින් ඒ නැතුව ගොඩක් වෙලාවට අපි Costco එකට යනවා හරිම අඩුයි. ඉතින් ඔන්න සිලෝනිත් ඉන්නවා අපිත් එක්ක Costco එකට ඇවිල්ලා. මේ සිලෝනි Costco එකට ආපු දෙවනි පාර පළවෙනි වතාවේ අපි ආව එක්කන් ඉදී යාට සති 3ක් 4ක් විතර මාස් එකට අඩුයි මට මතක විදිහට. ඉතින් අපි එතකොට එයාව එක්කන් ඉදී හරිම චූටි. දැන් එයාට Costco එකේ මේ ලොකු කාට් එකේ වාඩි වෙලා යන්නත් පුළුවන් වෙලා ඒ තරමට කාලේ ගිහිල්ලා එයාත් ඉක්මනට ලොකු වෙලා. ඉතින් සිලෝනිවත් තියාගෙන අපි මේ වගේ shopping කරා වටේම. ඉතින් Costco එකට අපි පළවෙනියෙන්ම ගියපු experience එක මට මතක් වෙනවා. අපි එතකොට Ontario kitchen ඉන්න කාලේ එහෙ Costco එකේ අපි දන්නේ නැහැ මේම Costco එකේ membership එකක්. එතකොට අපි ආපු ගමන්මනේ. ඉතින් අපි පළවෙනියෙන්ම ගිහිල්ලා මේ වගේ ලොකු කාඩ් එකකට බඩු ගොඩාක් ගත්තා. ඉතින් ඒ අතරතුර අර Costco එකේ හම්බ වෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉස්සලා දකින්න ඇති tastings ඒ කියන්නේ samples ඒගොල්ලෝ හදලා දෙනවා පොඩි portions අපිට taste කරන්න. ඉතින් මේ products හොඳයි නම් අපිට එතනින් ගන්න පුළුවන් ඒක.
ඉතින් ඒ වගේ එක එක අයිටම්ස් එහෙමත් තියෙන එක එක පෝෂන්ස් එහෙමත් තිබ්බ සාම්පල්ස්. ඉතින් අපි ඒවත් ටේස්ට් කරන ගමන් අපි කාට් එක පිරෙන බඩු ගොඩාක් අරගෙන අන්තිමට අපි චෙක් අවුට් කරන්න යද්දි තමයි දැනගත්තේ ඒගොල්ලන්ගේ මෙම්බර්ෂිප් කාඩ් එක ඕනේ කියලා. ඉතින් මෙම්බර්ෂිප් කාඩ් එක වෙලේ අපිට හදාගන්න වෙලාවක් තිබුණ නැහැ. මොකද අපි ඒ දවස්වල අපිට වාහනයක් තිබෙත් නෑ. අපි බස් එකේ යන කාලේ. ඉතින් ඊට පස්සේ අපි හිතුවා දැන් මේක අපිට ඕනේ නැහැ කියලා අපේ කාඩ් එක එහෙම මේගොල්ලන්ට දීලා අපි ගියා. ඉතින් ඕම තමයි අපේ පළවෙනිම කොස්කෝ එක්ස්පීරියන්ස් එක. එතකොට අපි දන්නේ හැම මෙම්බර්ෂිප් කාඩ් එකක් අපිට ඕනි කියලා අනිවාර්යයෙන්ම බඩු ගන්නවා නම්. ඉතින් ඊට පස්සේ දෙවනි පාර අපි ගියේ අපි ලංකාවට අම්මලට විටමින් වගේක් යවන්න ඕනිකම තිබුණා. ඊට පස්සේ අපි කොස්කෝ එකට ගියා ඒ ටික ගන්න. එතකොට අපේ ලෑන්ඩ්ලෝඩ්ගෙන් තමයි යාගේ මෙම්බර්ෂිප් එක අරගෙන ගියේ මෙම්බර්ෂිප් කාඩ් එක. ඉතින් මේ බඩු ටික අරගෙන එන්න අපිට උදව් කරා අපේ යාළුවන්ගේ වාහනය තමයි අරගෙන ආවේ. මට මතකයි එදත් අපි ගොඩාක් ගත්තා. මොකද ශ්‍රී ලංකාවට යවන බඩු මුට්ටුත් එක්ක. ඉතින් වාහනේ බඩු ගොඩාක් දාගෙන ගෙදර ගියා මට මතකයි එදත්. ඉතින් ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කොස්කෝ එකට shopping කරන්න ගියා. ඊට පස්සේ අපි ඒ membership එක තමයි ලෑන්ඩ්ලෝඩ්ගේ membership එක තමයි ටික කාලයක් පාවිච්චි කරේ. ඉතින් ඒකට අපි අන්තිමට අපේ membership එක මෙහෙන් තමයි හදාගත්තේ. මවුන්ටන් වලදී තමයි අපි කොස්කෝ එකට membership එකක් ගත්තේ. ඒක තමයි අපේ කොස්කෝ එකේ experience එක කැනඩාවට ආවට පස්සේ. ඉතින් මේ විදිහට ඉතින් මෙහි කොස්කෝ එකට වැඩිය මට හිතෙනවා අපේ කිචන වල ගියපු කොස්කෝ එක ගොඩක් ලොකුයි සහ තව මිට වැඩිය items එහෙමත් ගොඩක් තිබ්බා කියලා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ මේ vlog එක මේ වීඩියෝස් මම ගනිද්දි දැන් මාස එකමාරක් දෙකක් වගේ ඇති. ඊට අඩු නැහැ. මොකද මේ කාලෙ වෙදිත් මේ බලන්නකො. එතකොටත් හැලෝවීන් ඔක්කොම ඩෙකරේෂන්ස් ඒවා ඔක්කොම දාලා තින්නේ මේ හැලෝවීන් වලට ඕනි දේවල්. ඊට අමතරව තව ඉස්සරහට තියෙනවා ක්‍රිස්මස් එකට තියන්න ඕනි ක්‍රිස්මස් ට්‍රීස් ඒවා හැමත් ඒ දවස් වෙද්දිම කොස්කෝ එකේ දාලා තියෙනවා. ඉතින් මම මේවා ටිකකුත් වීඩියෝස් ගත්තා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. හරිම ලස්සන කියුට් අයිටම්ස් ගොඩාක් තියලා තියෙනවා. ඉතින් කොස්කෝ එකට සාමාන්‍යයෙන් එන එක සාමාන්‍යයෙන් ලොකු ෆැමිලි එකකට වැදගත් කියලා මට හිතෙනවා. You know who's that? කොස්කෝ එකෙන් බඩු ගෙනාවහම අපි හොඳටම එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් ටිකක් අර අපි වීක්ලි වගේ මීල් ප්‍රෙප් කරලා තියන්නේ නැති හින්දා සවුත් වෙන ප්‍රමාණය ටිකක් වැඩි. ඉතින් මම මේ දවස්වල ගෙදරත් ඉන්න හින්දා ඉතින් මම සාමාන්‍යයෙන් කෑම එහෙම අපි අර ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් පිට කෑම හැදෙනවා. කොස්කෝ එකකින් නෙමෙයි කොහෙන් වුණත් මට මේ සාමාන්‍යයෙන් සී ෆුඩ් ෆිෂ් නම් මෙහෙන් සෙට් වෙලා නැහැ. මම මෙන්න මේ මැකරල් එකත් අරගෙන ගියා. මට ඒක හරි ගියෙත් නැහැ. ඉතින් මම දන්නේ මට සාමාන්‍යයෙන් මෙහි තියෙන මාළු වර්ග මම ආස කරි විදිහට හදලා කන්න අපි ලංකාවේ කන්නේ. ඒ වගේ කරීස් හදලා කන්න. හැබැයි මම අර මෙහි තියෙන පින්ක් සල්මන් එකෙන් කොකනට් මිල්ක් දාලා කරි එකක් හදලා කෑවා. ඒ ආරෙන්න වෙන එක මාළු එක්කත් මට හරියන මගේ ටේස්ට් එකට එන්නේ නැහැ. කේක්
වර්ගත් තියෙනවා. එක එක චීස් කේක් තිබුණා. වගේ ලස්සන කේක් ගොඩාක් තියෙනවා. දැන් මේක වුණත් මේ අපි දෙන්න කන්න ආස වුණාට ඒක බලලා හැමම තියෙනවා. මොකද අර එකම මේක චොක්ලට් එකක් එකම එක අර ගොඩාක් තියෙනවනේ සාමාන්‍යයෙන් එකම එකෙන් 10ක් 15ක් කන්න ගියාම චුට්ටක් ඒක එපා වෙනවනේ එකම ටේස්ට් එක. ඉතින් ඒක හින්දා ඊට පස්සේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට පෙන්වන්නම ඕන. මේක කැනඩාවේ ඉන්න අය නම් දන්නවා. ඉතින් මේක පාවිච්චි කරන අය දන්නවා අනිවාර්යෙන් මේක ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක්. චා ඕගනික්ස් ලගේ කොකනට් මිල්ක් එක. I think මේක මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපි පාවිච්චි කරනවා. ඒක තමයි අපි දැනට පාවිච්චි කරන කොකනට් මිල්ක් එක. ඊට අමතරව මෙහෙන් අර අපි නිකන් සුපර් මාකට් එකේ තියෙනවා ගත්තට ඉතින් අරක ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක්නේ. ඒක හින්දා අපි ඒක අපේ කම වෙනුවෙන් අපි ඒ කොකනට් මිල්ක් එක පාවිච්චි කරනවා. ලොකු ෆෑන් එකක්. මේකට දැම්මේ? හා. ඊට අමතරව අර අපේ මොනවා වුණත් අපේ දෙයක් හින්දා ඒක අයිල් එකේ තියෙනවා දැක්කම හරිම සතුටකුත් එනවා. අපේ සිලෝනිත් හොඳ චිල් එකේ ඉන්නේ. හොඳට යාගේ shopping time එක enjoy කරනවා. දැන් ගොඩක් වෙලාවට යා shopping යන හරි කැමති. මෙන්න මේ එකනා නම් හරි ෂෝක්. යා බබාට සින්දුවකුත් කිව්වා. ඉතින් මෙයා බලන් ඉන්නේ සිලෝනි අරයා මොනවද කියවන්නේ කියලා. ඉතින් ඔන්න අපේ shopping vlog එක ඔය විදිහට end කරනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එකත් හරි ආසාවෙන් බලන්න ඇති කියලා. ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ගොඩාක් ඔයගොල්ලොත් එක්ක share කරගන්න මං ආසාවෙන් බලන් ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම bye bye.